ආයිබෝවන් දරුවනේ අදත් මම ශිෂ්‍යත්ව විභාගයට අදාළ ගණිත ගැටලුවක් කියලා දෙන්නයි සූදානම් වන්නේ. මේ බලන්න මේ බෝඩ් එකේ තියෙන ගාන. ඉරිදා දින 5කින් යුක්ත අගෝස්තු මාසයක එම ඉරිදා දිනවල එකතුවට තැබිය හැකි උපරිම අගය කීයද කියලා අහන්න පුතේ. අපිට මේකේ වැදගත් වෙනවා මෙන්න මේ උපරිම අගය කීයද කියලා අහන්නේ පුතේ. එහෙනම් අපි මොකද කරන්නේ? මොකද්ද මාසය? අගෝස්තු මාසය. පුතේ මාසයක උපරිම අගය තියෙන්නේ මාසයේ අවසාන දිනය. අගෝස්තු මාසයේ අවසාන දිනය 31. එහෙනම් අපි ගන්නවා 31 කියන්නේ ඉරිදා දවසක් විදිහට. එහෙනම් දැන් අපි මේ මාසයේ ඇතුළත ඉරිදා දවස් 5 හොයාගන්න ඕනේ. ඒ කොහොමද හොයාගන්නේ? මෙන්න මේ 31න් 7ක් අඩු කරාම අපිට එනවා ඊළඟ ඉරිදා දවස. 31න් 7ක් අඩු කරපුවම කීයද? 24යි. ඊළඟට 24න් 7ක් අඩු කරාම ඊළඟ 17 ඉරිදා වෙනවා. මේකෙන් 17න් 7ක් අඩු කරාම 10 ඉරිදා. 10න් 7ක් අඩු කරාම 3 ඉරිදා. අඩු කරන්නේ කීයක්ද? 7 7 අඩු කර කර යන්නේ අපි. දැන් මේ තමයි අගෝස්තු මාසයේ ඉරිදා දවස් 5. උපරිම අගය. එහෙනම් මේ ටික එකතුවයි පුතේ අපෙන් අහන්නේ. එහෙනම් මේ ටික එකතු කරනවා අපි දැන් 4යි 5යි 7යි 5යි 12යි 3යි 15න් 5 එකක් ඉතිරි 4යි 6යි 7යි 8යි. එහෙනම් පුතේ ඉරිදා දින 5කින් යුක්ත අගෝස්තු මාසයේ ඉරිදා දින වලට එකතුවට තියන්න පුළුවන් උපරිම අගය කීයද? 85යි. මේකේ වැදගත් වෙන්නේ පුතේ උපරිම අගය කිව්වහම ගන්නෙ මොකද? මාසයේ අවසාන දිනේ ඉඳලා තමයි අපි දවස් ටික හොයාගන්න ඕනේ. අගෝස්තු මාසෙ නිසා 31යි. බැරි වෙලාවත් අප්‍රේල් මාසයක් වුණොත් එහෙම අපි ගන්නෙ කොහොමද? උපරිම අගය නිසා 30 තමයි ගන්නෙ අප්‍රේල් මාසයක් වගේ වුණොත් එහෙම. ඒ නිසා ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මාසයේ අවසාන දවස් 30ද 31ද කියලා. ඒ වගේ තමයි මේ විදිහට තමයි ඔයාලට හදාගන්න පුළුවන්. මේකේ තව එකක් තියෙනවා පුතේ. ඔයාලෙන් අහන උපරිම අගය නෙවෙයි අවම අගය කීයද කියලා අහනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේ බලන්න අවම අගය හොයන විදිය. ඉරිදා දින 5කින් යුක්ත අගෝස්තු මාසයේම ඉරිදා දින වල එකතුවට තැබිය හැකි අවම අගය කියලා අහුවොත් පුතේ අපි විශේෂයෙන් අවම අගය කියලා අහුවොත් අවම අගය තියෙන මාසේ මුල් දවස පළවෙනිදා. එහෙනම් අපි ගන්නෙ කොහොමද? පළවෙනිදා තමයි ඉරිදා. එහෙනම් මේකට ආයෙ පුතේ 7ක් එකතු කරනකොට ඊළඟ ඉරිදා එනවා 8 ඉරිදා. ආයෙ 8ට 7ක් එකතු කරාම 15 ඉරිදා. 15ට 7ක් එකතු කරාම 22 ඉරිදා. 22ට 7ක් එකතු කරාම 29 ඉරිදා. මෙන්න අවම අගය හොයනකොට පුතේ මොකද කරන්නේ? මාසේ මුලේ ඉඳලා යන්නේ. මේ ටික එකතුව බලන්න කීයද කියලා. 9යි 10යි 18යි 25න් 5යි දෙකක් ඉතිරි. 7 75. එහෙනම් බලන්න මම ඉස්සෙල්ලා කියලා දුන්න උපරිම අගය යන්නේ අවසාන ඉඳලා අවම අගය හොයනකොට යන්නේ පළවෙනිදා ඉඳලා. එහෙනම් පුතේ මම හිතනවා මේ ගාන පැහැදිලි වුණා කියලා. මේ වගේවත් ඔයාලා හදලා බලන්න. නැවත මේ වගේ ගණන් ගැටලුවකින් අපි හමු වෙමු. ආයිබෝවන්.